Hi everyone, welcome back to my YouTube channel. මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම ගිය පාර තෙමු unpacking වීඩියෝ එකක් අරගෙන ආවා. ඒ වගේම මේ පාරත් මම තෙමු unpacking වීඩියෝ එකක් තමයි අදත් අරගෙන ආවේ. මොකද තෙමු කියන්නේ ඇබ්බැහියක් වගේ ඇප් එකක්. මමත් ඒ දෙයට අහු වුණා. මමත් ආයෙ පාරක් ගෝඩ එකක් දැම්මා. දැන් ඒ නිසා මට හිතුණා මේ දවස්වල ගෑලමන ගොඩාක් ආසාවෙන් බලනවනේ මේ unpacking videos. ඉතින් මට හිතුණා මාත් වීඩියෝ එකක් අරන් එන්න ඕනි කියලා. ඒ වගේම කියන්න ඕනේ මම මේ YouTube channel එක අලුතෙන් පටන් ගත්තේ. මටත් මේක අලුත් experience එකක්. ඉතින් අඩුපාඩු ගොඩක් ඇති මගේ. ගේ පාර වීඩියෝ වලත් අඩුපාඩු ඇති. ඉතින් ඒ අඩුපාඩු හදාගෙන ඉස්සරහට ලස්සන වීඩියෝස් ටිකක් ඔයාලට අරගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා like කරලා comment කරලා මාත් එක්ක රැඳිලා ඉන්න. ලස්සන වීඩියෝ ටිකක් ඉස්සරහටත් අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි බලමු මොනවද තිබ්බේ කියලා මගේ ඕඩර් එකේ. මුලින් මම පෙන්නන්නේ මෙන්න මේ eyebrow pencil එක මම ගත්තා. මේක රුපියල් 210ක් වුණා. මම ඔයාලට පෙන්නන්නම්. මේකේ මේ පැත්තේ තියෙන්නේ pencil එක. ඉතින් මේ පැත්තේ තියෙනවා brush එක. හරිම ලේසි අපිට පාවිච්චි කරන්න. ඉතින් මම මේක පාවිච්චි කරලා බැලුවා. දැනට වරදක් නැහැ. මේක රුපියල් 210ක් වුණා. ඊළඟට මම ඔයාලට පෙන්නන්නේ මම ගත්ත ලිප්ස්ටික් එකක්. මේක නම් මාරම ලස්සනයි එළියෙන්. ඇත්තටම කලර් එකත් අවුලක් නැහැ. මේ තියෙන්නේ මේක හරිම නිකන් හොඳ ලුක් එකක් තියෙනවා. මේ තියෙන්නේ මේකේ කලර් එක මම ඔයාලට පෙන්නන්න. මේ ෂේඩ් එක 610 කියන ෂේඩ් එක. ඉතින් මම හිතනවා මේක ලස්සනයි කියලා මට මැච් වෙයි කියලා මම හිතනවා. මම තාම මේක හරියට ඇප්ලයි කරේ නෑ. බලමු ඉස්සරහට ගමනක් යද්දි මේක කොහොම වෙයිද කියලා. ඊගාවට ඔයාලා දකින්න ඇති අර චූටි කන්ටේනර් බොක්ස් ජුවලරිස් දාන්න මාත් එකක් දෙන්න ගත්තා. මේකේ බොක්සස් 20ක් තිබ්බා. මේ ඒ ලිස්ටට මට ගියේ 414ක්. ඉතින් මේකේ මම දැකලා තියෙනවා මේකේ අර ලොකු බොක්ස් එකත් එක්කම එන පොඩි බොක්ස්. ඉතින් මම දැම්මේ මේක. මගේ ජුවලරිස් දාන්න මගේ දේවල් වලට තමයි මම ගත්තේ. ඉතින් මම පෙන්නන්නම් ඔයාලට මම ඒවා දෙක තුනක් දැම්මත් එක්ක දැනට. ඉතින් ඊගාවට මේ මම ගොඩාක් ආස කරන අයිටම් එකක්. hair clip එකක් දැම්මා. ඔයාලට පේනවා ටික හරිම ලස්සනයි. හරිම cute. ඉතින් මේක දාන්නත් තියෙන්නේ කොණ්ඩේ බැඳලා එහෙම තමයි දාන්න තියෙන්නේ. මම මේක දාපු වීඩියෝ එකක් මම ඔයාලට මේකෙන් දාන්නම්. මේක හරිම ලස්සනයි. මේක price එක රුපියල් 257ක් වුණා. ඊළඟට මම මේ nail art සෙට් එකක් ගෙන්න ගත්තා. මේකේ nail arts පැකට් දෙකක් තිබ්බා. ස්ටිකර් කාඩ් දෙකක් තිබ්බා. ඉතින් මම එකක් දැනටමත් යූස් කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. හරිම ලස්සනයි නේද? හරිම කියුට් මේක. මම ආසයි මේ වගේ nail arts කරන්න. ඉතින් මේක මම ගෙන්න ගත්තා. ඊළඟට මම ගත්ත සන්ග්ලාස් දෙකක්. මට මැචින්ද දන්නේ නැහැ. ඔයාලා කමෙන්ට් කරා යන්න මට මේක මැචින්ද කියලා. මම හිතනවා හොඳයි කියලා. මේකේ ගාණ උනේ රුපියල් 414ක්. මම හිතනවා රුපියල් 414කට ලංකාවේ කොහොමත්ම බෑ සන්ග්ලාසස් දෙකක් ගන්න. ඉතින් හරිම ලාභයි. ඊළඟට මම මේකක් ගත්තා. මේ LED light එකක්. මම මේක නම් රෙකමෙන්ඩ් කරන්නේ නෑ ඔයාලට. මොකද මේක මම පාවිච්චි කරන්න ගත්තා. දැනටමත් දවස් දෙකක් විතර පාවිච්චි කරන්න නමුත් දැනටමත් මේක මේ කියන්නේ ටික වෙලාවක් ලයිට් එක පත්තු වෙලා තිබිලා ආය ටිකකින්
මේක නිවිලා යනවා. අපි මුකුත් කරන්නේවත් නැතුව නිකම්ම නිවිලා යනවා. මම දන්නේ නැහැ ඒකේ හැටිද කියලා. මම නම් හිතන්නේ මේක නික කැඩිලා. ඉතින් ඔයාලත් බලලා මේ වගේ දේවල් ගන්නවා නම් ගන්න. හැබැයි මම නම් මේ වගේ ඉලෙක්ට්‍රික් අයිටම් තෙමු එකකින් ගන්න කියලා රෙකමන්ඩ් කරන්නේ නැහැ. මේකේ USB කේබල් එකක් තිබ්බ charge කරන්න. ඒ වගේම මේ වගේ මැග්නට් දෙකක් තියෙනවා මේ එක ඒ කියන්නේ ස්ටිකර් එකක් වගේ තියෙන ඒකට අලවන්න. ඉතින් හොඳට තිබ්බනම් මේක ගොඩක් වටිනවා. ඒත් දැන් ඉතින් මේක කැඩිලානේ. ටික වෙලාවක් මෙහෙම තිබ්බ ගමන් ඔකේ ලයිට් එක නැති වෙලා යනවා. ඉතින් එන්න ඒකයි ප්‍රශ්නේ. ඊට මම දැම්මා පොඩි ස්ටේන්ලස් ස්ටීල් ගෝල්ඩ් ප්ලේටඩ් අයිටම් ටිකක්. ඉතින් මේ තියෙන්නේ මෙන්න මේ බැංගල් එක දැම්මා. ඔයාලට පේනවා ඇති මේක හරිම ලස්සනයි. හරිම ලස්සනයි. ඉතින් මේක රුපියල් මේක කොහොම හරි ප්‍රොමෝෂන් එක නිසා මට හම්බුනේ 573කට. නැත්තම් මේ අයිටම් එක රුපියල් 800 ගාණක් වෙන අයිටම් එකක්. මම ඔයාලට දාලා පෙන්නන්නම්. මේ තියෙන්නේ. ඒක ලස්සනයි. මේක මම අම්මට දෙන්න තමයි අරගත්තේ. මම මේකෙන් දෙකක් ගත්තා. ඒ වගේම තමයි එන්න මේක. මේකත් ගෝල්ඩ් කලර් කරපු මාලයක්. ඇත්තටම මේකේ ප්‍රයිස් එක නම් ගොඩාක් අඩුයි. රුපියල් 195යි මේක උනේ. මාරම ලාභයි. ඒ වගේම තමයි මේකේ ලුක් එක ගෝල්ඩ් මාලයක් වගේම තියෙනවා. ඉතින් මේක ගොඩාක් වටිනවා ඔෆිස් යන වගේ ගර්ල් කෙනෙක්ට. මොකද දැන් කාලේ පාරේ දාගෙන යන්න බෑනි ඇත්ත ගෝල්ඩ් මාල. ඉතින් මේ වගේ එකක් දාන්න ගියාම තමනුත් සේෆ්. ඒ වගේම තමන්ගේ රත්තරන් බඩුත් සේෆ්. ඉතින් ඔයාලත් බලන්න මේ වගේ ගොඩාක් අයිටම්ස් තිබ්බා. රුපියල් 195යි ළමයි. ඊගාවට මම දැම්මා මෙන්න මේ බේස්ලට්. මේකත් ගෝල්ඩ් කලර් බේස්ලට් එකක්. මේ තියෙන්නේ ඇත්ත ගෝල්ඩ් වගේ පේනවා නේද? ඉතින් මේක රුපියල් 500ක් වගේ මුදලක් උනේ. හරිම ලාභයි. මේ වගේ කලර් යන්නේ නැහැ කියලා මම හිතන් ඉන්නවා. අපි බලමු මේකේ කලර්ස් යන්නේ නැති වේද කියලා. මම ගත්තා මෙන්න මේ half vest set එක. මේකෙන් 3ක් එකට හම්බ වෙනවා. ඉතින් මේක මාරම comfortable මාරම හොඳයි. මේක රුපියල් 1500 ගාණක් උනේ. ඉතින් 1500 ගානට මේක ගොඩක් worth කියලා මම හිතනවා. මොකද මෙහි ගන්න ගියොත් මේක ගොඩක් ඊට වඩා ගාණක් යයි. එකක් ගන්න ගියත් මම හිතන්නේ රුපියල් 1000ක්වත් වෙයි. ඉතින් 3ක්ම හම්බ වෙනවා 1500 ගානට. මේක සාමාන්‍ය 2900 ගානක ඕඩර් එකක් තමයි මේ 1500 ගානට මට හම්බෙලා තියෙන මේ ප්‍රොමෝෂන් එක නිසා. ඊගාවට මෙන්න මේ ෂේවිං කිට් එක. මේකේ 6ක් තියෙනවා. මේ 6ටම උනේ රුපියල් 290යි. ඒකත් රුපියල් 470 වටිනා ඕඩර් එකක් 290ට ලැබුණේ ප්‍රොමෝෂන් එක නිසා කියලා තමයි දාලා තියෙන්නේ. ඊගාවට මෙන්න මේ කොන්ඩෝ බෝල් සෙට් එක. මේක රුපියල් 393ක් වුණා මේක. එකයි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි මේ 10ක් තියෙනවා. කොන්ඩෝ බෝල් 10ක් තියෙනවා. 10ෙම 393ක් වුණා. මම මේක මෙන්න මේ වගේ කියුට් දේවල් වලට මම හරි ආසයි. ඒ නිසා මම ගත්තේ. හැබැයි හොඳයි. හොඳ ඇදෙන්න එහෙම අර කියන්නේ හොඳට ඉලාස්ටික් ගතිය හොඳට තියෙනවා. හොඳයි. ඊට මම ඕඩර් කරා මෙන්න මේ වොලට්ස් දෙකක් ඕඩර් කරා. මේක එක වොලට් එකක් රුපියල් 885ක් වුණා. මේ කොමල් 1200 ගාණක් වටින වොලට් එකක්. මේ වොලට් එක කියලා තමයි ඒකේ දාලා තියෙන්නේ. මේකෙන් මම දෙකක් ඕඩර් කරා. අපේ තාත්තටයි හස්බන්ඩ්ගේ තාත්තටයි. ඉතින්
මේ වොලට් එක නම් චර කොලිටි නෑ කියලා මට හිතෙන්නේ. මොකද මං හිතුවේ මීට වඩා මේ මැටීරියල් එක එහෙම ගොඩාක් හයි එකක් වෙයි කියලා. ඒත් තිබ්බේ මේ විදිහට. අනේ ඊළඟට තව දැම්මා ස්ලිපර්ස් එක. මේක මේ තියෙන්නේ. ඉතින් මේ ස්ලිපර්ස් දෙක 1590ක් වුණා. දන්නේ නැහැ මේ ගානට වර්ත් කියලා. ඔයාලා කියන්න මේක මේ ගානට ලාභයි කියලා. හැබැයි කකුලට දැම්මහම නම් මාර ලස්සනයි. මම ඔයාලට වීඩියෝස් දාන්නම් කොහොමද කියලා. ඊළඟට මම ඕඩර් කරා මෙන්න මේ කරාමු දෙක. මම හරිම ආසයි කරාමු දෙකට. මේවා මම දැකලා තියෙනවා. මම මේක මේ බොක්ස් එකේම දැම්මා. මම දැකලා තියෙනවා මේ ඉයරින්ග්ස් දැන් ගොඩක් ගෑන් ළමයි මේ අර වතුර බුබුලේ හැඩේ ඉයරින්ග්ස් දෙක ගොඩක් ගෑන් ළමයි දානවා. ඒ නිසා මම ඕඩර් කළේ. ඉතින් මේක උනේ රුපියල් 162ක්. ඉතින් රුපියල් 162කට ඉයරින්ග්ස් දෙකක් හරිම ලාභයි. අනික මේ වගේ ඉයරින්ග්ස් දෙකක් මම හිතනවා ඉන්ටර්විව් එකකට වගේ යද්දි පොඩි ප්‍රොෆෙෂනල් ලුක් එකක් ලැබෙනවා කියලා. ඒ නිසා තමයි මම මේ දෙක ඕඩර් කරේ. මම ඔයාලට දාන්න මම මේක දාගෙන ඉද්දි කොහොමද කියලා. ඊළඟ ඉයරින්ග්ස් දෙක තමයි ළමයි මාරම ආස ඉයරින්ග්ස් දෙක මම. ඒකත් මම මේ බොක්ස් එකේම දැම්මා. මෙන්න මේ ඉයරින්ග්ස් දෙක. මේක මාරම ලස්සනයි. ඒක දාන්න තියෙන්නේ අර මේක උඩින් මේක උඩින් එන විදිහට මේක යටින් එන විදිහට මම ඔයාලට ඒකෙත් වීඩියෝ එකක් දාන්නම්. මේක මාරම ලස්සනයි. ඊගාවට මම දැම්ම මෙන්න මේ ඇන්ක්ලට් එක. මේකත් මාරම කියුට්. මේක කකුලට දැම්මාම හරිම ලස්සනයි. මේ තියෙන්නේ මේකේ මේ ස්ටයිල් එක තිබ්බ එක තමයි මම ඕඩර් කරේ. තව හાર્ට් ටික තිබ්බ එක තිබ්බා. කෙකේව තිබ්බා. හරිම ලස්සනයි. මේකත් රුපියල් 180ක් වගේ වුණේ. ඉතින් මේ ගානට නම් මාරම ලාභයි. ඊගාවට මම මේ පෙන්නන අයිටම් එකත් මාරම කම්ෆර්ටබල් මාරම වර්ත් අයිටම් එකක්. ඉතින් මේක රුපියල් 1200 ගාණක් වුණා මේ තුනටම. ඉතින් ඔයාලත් කැලමයි අරන් බලන්න. මම මේක රෙකමන්ඩ් කරනවා ඔයාලට. මේක වගේම මෙන්න මේ half waist set එකත් මම රෙකමන්ඩ් කරනවා. ඔයාලා කැමති නම් අරගෙන බලන්න. ඔයාලට links ඕනේ නම් මේ වගේ කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට දාන්නම්. ඊකව අයිටම් එක මේක තාත්තට ගෙනාවේ බර්ත්ඩේ එකට. එයා හැබැයි මේක පාවිච්චි කරා. මෙන්න මේ ස්ලිපර්ස් දෙක. මේක රුපියල් 1800 ගාණක් වුණා. හැබැයි මේක නම් මට සැටිස් නැහැ. මොකද මං හිතුවේ 1800 ගාණකට සාමාන්‍ය මීට වඩා හොඳ එකක් කියලා. මොකද මේක ටිකක් අර නිකම්ම ප්ලාස්ටික් වගේ ප්ලාස්ටික් තමාට රබරුත් නැති ඒවා තියෙන්නේ. මේ වගේ කියලා මට හිතෙනවා. එයා දවස් දෙකක් දැම්ම තාම නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි බලමු ටික දවසක් දැම්මම කොහොම වෙයිද කියලා. ඉතින් කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් ඔහොම තමයි මගේ ඕඩර් එක ඉවර වුණේ. ඉතින් මම හරිම ආසාවෙන් මගේ බලන් හිටපු ඕඩර් එකක් තමයි මේ. ඉතින් තෙමෝ ගැන මට නම් ලොකු අවුලක් නැහැ. හැබැයි මේ පාර එක පැකේජ් එකක් ටිකක් පරක්කු වුණා එන්න මං හිතන්නේ මේ දවස්වල ගෑලමයි හැමෝම ඕඩර්ස් දාන නිසා වෙන්න ඇති. ඉතින් මං අදට ගිහින් එන්න. මගේ වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවාට ගොඩාක් ස්තුතියි. ඒ වගේම මම සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඉස්සරහට මාත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් මං ගිහින් එන්නම්.